ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියන් අද දවසේදී ජීවිතයට අරුතක් අරගෙන මම ආවා ඔබ අභියසට. ස්වාමින් වහන්සේගේ වචනයත් දවසේ සුවිශේෂ දෙයක් ඔබට මට ප්‍රකාශ කරනවා. ඒ මෙන්න මෙහෙම ප්‍රකාශ වෙනවා. ශුද්ධවර ජොහන්තුමාට අනුවන සුවිශේෂයේ 6 වන පරිච්ඡේදයේ 35 වන පදය. ජේසුස් වහන්සේ කතා කොට ජීවනදායක ආහාරය මමය. මා වෙත පැමිණෙන යමෙක් ඔහුට සාග්‍රි නොවන්නේය. මා අදහන යමෙක් වේද ඔහු කිසි කලක පිපාස නොවන්නේය. මා වෙත පැමිණෙන යමෙක් වේද ඔහුට සාග්‍රි නොවන්නේය. මා අදහන යමෙක් වේද ඔහුට කිසි කලකත් පිපාසය නොවන්නේය. සහෝදර සහෝදරිය, ජේසුස් ආවේ ක්‍රිස්තියානිකාරයා වෙනුවෙන් නෙමෙයිද? උන්වහන්සේ ආවේ කවුරු වෙනුවෙන්ද? උන්වහන්සේ ආවේ ලෝකයා වෙනුවෙන්. මේක ශ්‍රවණය කරන ඔබ කිතුණුවෙක් වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. ඒ ස්වාමින් වහන්සේ ඔබට කියනවා මම ආවේ ඔබ වෙනුවෙන්. ඔබේ ජීවිතයේ තිබෙන නොයෙකුත් ආකාරයේ බෙලහීනකම් වලට, ඇබ්බැහිකම් වලට, ඔබේ ජීවිතයේ තිබෙන නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ගැටලු වලට පිළිතුරක් ඔබට අවශ්‍යයි නම් ජේසුස්ගේ අවිපහාරය. ජේසුස් අදහන විශ්වාස කරන්න. මන්ද උන්වහන්සේ ජීවනදායක ආහාරය වූ සම්දානන් වහන්සේ. ඇත්තටම ස්වාමින් වහන්සේගේ මැවීම තුළ අපි දකිනවා දෙවියන් වහන්සේ ආදම් සහ ඒවට කියනවා මේ ගහේ ගෙඩි කන්න එපා. ඔහු ඇය ඒ දෙදෙනාම ආදම් සහ ඒව කියන දෙදෙනාම යක්ෂයාගේ වචන වලට රැවටිලා ඒ ගහේ ගෙඩි කාලා ජීවිතය විනාශයකට පත් කරනවා. දැන් ස්වාමින් වහන්සේ කියනවා ජීවනදායක ආහාරය උන්වහන්සේව අනුභව කරන්න, උන්වහන්සේ ළඟට එන්න, උන්වහන්සේගේ රුධිරය පානය කරන්න. කවදාවත් ඔහු උන්වහන්සේව අනුභව කරන කල උන්වහන්සේ වෙතට පැමිණෙන කිසි කෙනෙක්ව පිපාසය එහෙමත් නැත්නම් කුසගින්න මේ දෙකෙන් එකක්වත් ඔවුන්ට දැනෙන්නේ නැති බව ස්වාමීන් වහන්සේ කියනවා. මොකක් ගැනද මේ කියන්නේ? හොඳයි, බඩගිනි එන්නේ නැත්තම් අපිට නොකා නොබී ඉන්නට පුළුවන්. අපේ මුදල් ඉතුරු කරගන්නට පුළුවන්. එහෙම නේද? මේ එහෙම කතාවක් ගැන නෙවෙයි කියන්නේ. මේ ලෝකයේ තුල තියෙන අපේ ජීවිතයේ විවිධ ආසයන්, විවිධ කුසගිනි, මේ හැම දෙයකටම ස්වාමීන් වහන්සේගේ පිටුර ස්වාමීන් ඔබේ ජීවිතයේ තිබෙන, හිතේ තිබෙන ගින්දර, කුසේ තිබෙන ගින්දර, එහෙමත් නැත්නම් ඔබේ ජීවිතයේ තිබෙන ආශාව නිසා මන්ත්‍රාවය සොයා ගැනීමට, එහෙමත් නැත්නම් නොයෙකුත් දේවල් ලබා ගැනීමට තියෙන ආශාව, ඕමනාව, කෑදරකම, මේ පිපාසාව නිසා ඔබ ඔබේ ජීවිතේ විනාශයට පත් කරගෙන ස්වාමීන් වහන්සේ කියනවා ඔබට කවදාවත් වන් පිපාසාවක් නොවන්න. ඔබ විවිධ අයගේ කුසට පහර ගහන්නට, එහෙම කරමින් ඔබේ කුස පුරව ගන්නට උත්සාහ කරන අවස්ථා නැද්ද? අනුන්ගේ ඉඩ කඩම් වලට ඇස් යොමු කරමින්, අන්සතු දෙයට ආශා කරමින්, එහෙමත් නැත්නම් තරුණියක් දෙස මේ වගේ වැරදි ආකාරයේ බලමින් ඔවුන්ගේ ජීවිතවලට ඔබේ තිබෙන ආශාව, උවමනාව සංසිතුව ගන්නට නොයෙකුත් ආකාරයේ ගිනි ඔබ මේ ලෝකයට නිදහස් කරන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ කියනවා ඔබට දැනෙනවා නම් ඔබ කරන්නේ වැරද්ද, ඔබ කරන්නේ මහා පාපයක්, එන්න ඒ ස්වාමීන් වහන්සේ අභිමුඛයි. උන්වහන්සේ ඔබව ඒ පිපාසයෙන්, ඒ කුසගින්න නිදහස් කරන්න. ස්වාමීන් වහන්සේව අදහන්න, විශ්වාස කරන්න, උන්වහන්සේ වෙත ලංවන්න. ඒ ජීවනදායක ආහාරය භුක්ති විඳින්න, ඒ පිපාසාව, ඒ කුසගින්න නැති කරගන්න පිණිස ස්වාමීන් වහන්සේ තුළ විශ්වාසයෙන් ඇදෙන්න ලංවන්න. ස්වාමීන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරසේවා. ඔබට ජේසුස් පිහිට